ඔයාලා හැමෝටම සුබ දවසක්. හැමෝම සාදරයෙන් පිළිගන්නවා. හැමෝම හොඳින් ඇති කියලාත් හිතනවා. ඉතින් ගම් වතුර නිසා ලොකු කරදරයක්වත් වුණා. සති දෙකකින් වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා. ඉතින් අද තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ. අද මම ඔයාලට ගෙනාවේ රසවත් රයිස් එකක් හදාගන්න සුදුසු රසම රස පේස්ට් එකක් හදාගන්න විදිය. ඉතින් ගොඩාක්ම රසයි මේ ක්‍රමයට. මේ විදිහට බත් එක හදාගත්තම බත් පාර්සල් කරන්නත් මේ ක්‍රමයට ගොඩාක්ම හොඳයි. බත් එක ගොඩාක්ම රස නිසා. ඉතින් වීඩියෝ එක ඉර වෙනකම්ම බලන්න. අවශ්‍ය කරන දේවල් ටික වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඒ පිළිවෙලින්ම අරගන්න. channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න. මුලින්ම මෙතන මම අරගෙන තියෙනවා rice cooker කප් එකෙන් හාල් 3ක් අරගෙන තියෙනවා. සෝදලා වතුර බේරලා අරගන්න. මෙතන තියෙනවා chicken ටික තඹපු වතුර. ඉතින් ඒ වතුරකින් තමයි මම බත් එක හදාගන්නේ. දැන් සෝදලා අරගත්තු හාල් ටිකට chicken වතුර දාගන්න. මම මෙතනදී වතුර තියාගන්නවා ඇඟිලි පුරුක් එකක් පමණ. ගොඩාක් වතුර තියාගන්නත් එපා. බත් එක බෙරි වෙන්නේ නැති වෙන උයා ගන්න ඕන. ඒකට ලුණු ටිකක් දාගන්න. ලුණු රසක් තියනවාද කියලා බලා ගන්න සාමාන්‍ය ගානට. දැන් රම්පකොළ කෑල්ලක් දාගන්න. ඒකට දාගන්න කරාබු නැටි 4ක් පමණ, එනසාලට 3ක් පමණ දාගන්න. කහ කුඩු දාගන්න අවශ්‍ය නැහැ. බත් එක තැම්බෙන්න තියාගන්න. බත් එකට දාගන්න මම මෙතන කැරට් ටිකක්, ලීස් ටිකක් කපාගෙන තියෙනවා පොඩි තීරු වලට. දැන් අපි පේස්ට් එක හදාගන්න විදිය බලමු. මෙතන මම අරගෙන තියෙනවා ලොකු ලුණු ගෙඩියකින් භාගයක්. ලොකු ඉඟුරු කෑල්ලක් අරගෙන තියෙනවා. කරපිංච කොළ ටිකක් අපට ඕන වෙනවා. මෙතන තියෙනවා සුදු ලුණු ගෙඩි 2ක විතර සුදු ලුණු බික් ටිකක් අරගෙන තියෙනවා. මේ දේවල් ටික තමයි අපට ඕන වෙන්නේ. තව අපට ඕන වෙනවා බටර් තේ හැඳි එකක්. දැන් අපි මේ දේවල් ටික බ්ලෙන්ඩර් කරගන්න ඕන. ලුණු ටික දාගන්න. දැන් ඉඟුරු ටිකයි සුදු ලුණු ටිකයි පොඩ්ඩක් තලලා දාගන්න බ්ලෙන්ඩ් ජාර් එකට. එතකොට බ්ලෙන්ඩර් කරගන්න ගොඩාක්ම ලේසි. දැන් කරපිංච කොළ ටිකක් දාගන්න. බටර් ටිකක් දාගන්න. දැන් මේ ටික හොඳට බ්ලෙන්ඩර් කරගන්න. කෑලි නැති වෙන්න ක්‍රීම් එකක් විදිහට බ්ලෙන්ඩර් කරගන්න. දැන් හරි. දැන් ඒ ටිකත් බ්ලෙන්ඩර් කරගෙන ඉවරයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ හදාගත්තු පේස්ට් එක. ඉතින් මේක තමයි අපි රයිස් එකට දාලා රයිස් එක රස වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. ඔයාට පුළුවන් මේ පේස්ට් එක මස් කරි එකක් චිකන් ඩෙවල් එකක් හදාගන්නව නම් ඒ දෙයට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ටික ෆ්‍රිජ් එකෙන් දාලා තියාගන්න. දැන් අපේ බත් එකත් උයාගෙන ඉවරයි. හොඳට කූරු ගාලා පැත්තකින් තියාගන්න. ඉන්පසු තරමක් ලොකු පෑන් එකක් අරගෙන ඒකට බටර් මේස හැටි එකක් පමණ දාගන්න. මම මේ බත් එක පොඩ්ඩක් හදාගන්නේ තෙල් ටිකක් අඩුවෙන්. ඉතින් ඔයාලා පුළුවන් තව බටර් මේස හැටි 3ක් විතර මේකට දාලා තෙල් ටිකක් දාලා අර තෙල් පාටට පේන්න බත් එක හදාගන්න පුළුවන්. දැන් ඒකට ඔයා හදාගත්තු පේස්ට් එකේ මේස හැටි එකක් දාලා ඒ ටික පොඩ්ඩක් ටෙම්පරා දුන්නාට පස්සේ බත් ටික දාලා හොඳට කලවම් කරගන්න මෙන්න මේ විදිහට. බත් එක චිකන් වතුරින් උයාගත්තු නිසා බත් යට වෙන වෙන වශයෙන් හොඳට තියෙනවා වැලි වැලි වගේ. ඉතින් ඒ නිසා බටර් වැඩිපුර දාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බත් එක මේ විදිහට හොඳට කලවම් කරගන්න. දැන් හරි. දැන් බත් ටික පැත්තකින් තියාගන්න. දැන් මම වෙනම පෑන් එකක් අරගෙන ඒකට බටර් ටිකකුයි හදාගත්තු පේස්ට් එකකින් චුට්ටකුයි දාලා ඒකට මම දාගන්නවා කපාගත්තු එළවලු ටික. කැරට් ලීස් දාගන්න. මේ දේවල් ගොඩක්ම බෙරි වෙන්න තඹ ගන්න එපා. පොඩ්ඩක් මේක ටෙම්පරාදු වෙනකොට ලිප ඔෆ් කරගන්න. දැන් හරි. දැන් බත් එකට දාලා හොඳට කලවම් කරගන්න. ඇත්තටම මේ බත් එක මේ විදිහට හදාගත්තම ගොඩාක්ම රසයි. ගොඩක් දේවල් අවශ්‍ය වෙන්නෙත් නැහැ. අඩු වියදමකින් හරිම ලේසියට කරගන්න පුළුවන්. මේ දවස්වල බත් පාර්සල් කරනවා නම් බත් පාර්සල් 20ක් 30ක් 40ක් වගේ කරනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට බත් ටිකක් උයාගෙන ලස්සනට රසට පිළිවෙලකට බත් පාර්සල් ටිකක් දෙන්න. ඉතින් හරිම ලේසි. ගොඩාක්ම රසයි. ඉතින් හොඳට කලවම් කරගන්න මෙන්න මේ විදිහට. ඔයාලට පේනවා ඉතින් මේකේ හොඳට බත්තට වෙන වෙන වශයෙන් තියෙනවා. එකට එකට ඇලිලත් නැහැ. බත් එකත් හදාගෙන ඉවරයි. දැන් අපට පුළුවන් ඉතින් මේක රස බලන්න. අවුරුදු 5 6 7 දරුවන්ට උනත් ගොඩාක්ම හොඳයි මේ බත් එක මේ විදිහට හදාගත්තාම රසට ගුණට තියෙනවා.
කෑලි මිරිස් වර්ග දාලා ඒ වගේ දේවලුත් නැහැ. ඉතින් හරිම රසයි ගුණයි. අපට පුළුවන් දැන් මේක රස බලන්න. චිකන් ඩෙවල් එක හදාගත්තේ චිකන් ටික තම්බලා. ඉතින් ඒ තම්බපු වතුරෙන් තමයි මම බත් එක උයාගත්තේ. චිකන් ඩෙවල් එක ටිකක් සැරට හදාගත්තා. මොකද වෙන කරි වර්ග කිසිම දෙයක් මම මෙතනදී හදාගත්තේ නැහැ. ඉතින් හරිම සිම්පල් විදිහට තමයි මේ බත් එක හදාගත්තේ. ඇත්තටම වෙන මුකුත්ම අවශ්‍ය වුණේ නැහැ. ගොඩාක්ම රසට තිබුණා. ඔයත් මේ විදිහට බත් එක හදලා රස බලන්න. හරිම රසයි. ඉතින් ඔයාට පුළුවන් කාට හරි බත් පාර්සල් ටිකක් දෙන්න අවශ්‍යම නම් මහ පරිමාණයෙන් නෙවෙයි සාමාන්‍ය විදිහට බත් පාර්සල් ටිකක් කාට හරි දෙන්න ඕන නම් මේ පේස්ට් එක දාලා රයිස් එක හදාගන්න. ඉතින් ගෙදරට එන අමුත්තන්ටත් ඔයාට පුළුවන් මේ වගේ රස බත් එකක් හදලා දෙන්න. ඒ වගේම ළඟම එන නත්තලටත් ඔයාට පුළුවන් මේ පේස්ට් එක දාලා අලුත් රසකට මේ වගේ බත් එකක් කන්න. ඉතින් ගොඩාක්ම රසයි. ඔයාට මගේ වීඩියෝ එක හොඳයි නම් යහළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න. නැවත වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. හැමෝම පරිස්සමෙන් ඉන්න.